අද මම ඔයාලට හරියටම පෙන්වන්න යන්නේ දුමපල්ලි ඉස්සරහා තියෙන චොකලට් කඩයක්. මේක නොයෙක් වර්ගයේ චොකලට් තියෙනවා. ඉතින් එනට අනිත් සාමාන්‍යයෙන් මිලානෝ වල දුමෝ මේ හරිය නෙවෙයි. සාමාන්‍යයෙන් මෙතනින් පිට නගර වලින් ගන්න තරම් චොකලට් මිල නම් ගණන් අඩු නැහැ. හැබැයි මේ චොකලට් මේ ෂොප් එකේ මේ තියෙන නම OD ස්ටෝර්. මේ ෂොප් එකේ හැබැයි ගොඩක් චොකලට් වර්ග තියෙනවා. මේ ඔයාලට බලා ගන්න පුළුවන්. හැබැයි අනිත් සිටි වලට වඩා මේ පියස්සා දී දුමෝ දුමෝ ඒරියා එක ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එක තියෙන ඒරියා එකක් නිසා ගොඩක් සංචාරකයෝ ගැවසෙන හින්දාම මම හිතන්නේ මෙයාලගේ මේ හරිය හැම දෙයකම කොපි එකක් ගත්තත් එයා ටැක්ස් එකක් ගහනවා. ඉතින් හැමදේම අනිත් තැන් වලට වඩා ටිකක් සාමාන්‍ය මිලට වඩා ගණන් වැඩි මෙහෙන් ගන්න ගියොත්. හැබැයි මෙතන ඉතින් කැමති ඕනම වර්ගයක චොකලට් ගන්න තියෙනවා. ඕනම වර්ගයේ චොකලට් එකක් තෝරගන්න පුළුවන්. පල්ලෙහා තට්ටුවෙත් තියෙනවා, උඩ තට්ටුවෙත් තියෙනවා. ටොෆි වර්ග, මාස්මෙලෝස්, එතකොට චොකලට් වර්ග, බිස්කට්ස් වර්ග, ලොලිපොප්ස්, ඒ වගේ හැමදේම තියෙනවා. ඊට අමතරව ටෙඩි බෙයාස්ලා, පොඩි අයගේ ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි වැලුවර මේ ටොබ්ලරෝන් චොකලට් එක ඒක සාමාන්‍යයෙන් යුරෝ 1.80ක් 90ක් වගේ එළිය වෙන්නේ. හැබැයි මෙතන 2.40 ගණක් වගේ පෙන්වනවා. ඒ කියන්නේ යුරෝ 1ක් විතරම වැඩි. ඒ වගේ මෙතන තියෙන ඒවා ටිකක් ගණන් වැඩි. ඒ වගේ සාමාන්‍යයෙන් මේ සුපර් මාකට්ස් වල ස්පොන්සර් දාන වෙලාවට චොකලට් ගන්නවා නම් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලිඩල් සුපර් මාකට් වල වගේ චොකලට්ස් එහෙම ගොඩක් ගණන් අඩු කාලා තියෙනවා. මෙහි ඉතින් හැම පැණිදාපු ඒවා එතකොට කජු වර්ග, රට කජු වර්ග, ඒ වගේ නට්ස් ඒ හැමදේම තියෙනවා. ඉතින් උඩ තට්ටුවට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයාලා දුම් වලට આવොත් මේ චොකලට් ෂොප් එකට ඇවිල්ලා ඉතින් බලන්න ඔයා කැමති දෙයක් තියෙනවද කියලා. කියනවා නම් try කරලා බලන්න. දැන් අපි මේ යන්නේ මිලානෝ වල දුමෝ පල්ලි ඉස්සරහින් ගිහිල්ලා යන්න තියෙන ලොකු shopping center එකක්. මේ ගොඩක් ඇඳුම් වර්ග, බෑග් ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. සාමාන්‍යයෙන් ගොඩක් ගණන් අඩුවට සාමාන්‍යයෙන් හොඳ ඇඳුම්, බෑග්, සපත්තු ඒ වගේ දේවල් ගන්නවා නම් ගොඩක් අය, ඒ කියන්නේ අපේ ලංකාව අය වගේම මෙහි ඉතාලි වල ඉන්න අයත් අනෙක් ජාතීන් වල අයත් ගොඩක්
shopping කරන්න එන තැනක් තමයි Primark එක කියන්නේ. ඔයාලට Google Map එකේ ගැහුවත් Zoom වලට ඇවිල්ලා Primark එක කොහෙද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. එන්ටුන ගමන් පළවෙනි ෆ්ලෝ එකේ තියෙන ladies items එකේ ගොඩක් දේවල් තියෙනවා බලන්න. men's items වලට මෙතනින් පල්ලෙහාට යන්න ඕනේ. टी-शर्ट තියෙනවා පුරොත්තුනට 10ට 15ට 20ට වගේ. සාමාන්‍ය මේ टी-शर्ट එකන යුරෝ 12ක් යුරෝ 3ට වගේ පොඩි ගණන් වලට පවා ගොඩක් items තියෙනවා. sunglasses ඒ වගේම shorts sports items ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. බින්ට් එකට දාන දුම් caps shoes ඒකම ගන්න පුළුවන්. ඉතාලිය වල මෙහි ජීවත් වෙනකොට මේ අඳින්න දුම් ගන්නත් ඒ වගේම ලංකාවට යවනවා නම් අදුම ඒ වගේ තැනකින්වත් අඳුමක් අරන් යවන්න. ලොකු ගානක් වෙන්නේ නැහැ අනිත් ෂොප් එක කම්පෙයාර් කරලා බලනකොට. මේ ගොඩක් කියන්නේ සාමාන්‍ය හොඳ ක්වොලිටි එකක්. අපි ලංකාවේ සාමාන්‍යයෙන් ගත්තොත් no limit වගේ ග්ලිට්ස් වගේ ඒ වගේ ක්වොලිටි එකේ තියෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් තෝරා ගැනීම ගොඩක් තියෙනවා කලර්ස් එක තමන්ගේ ෆැෂන් එකට හරියන විදිහට දුමක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ස්ටාෆ් එකත් ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි. ගොඩක් අයට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මේ මිලාන් වල ගොඩක් සාමාන්‍යයෙන් මේ දුම සහ ඒ අවට ඉන්න ගොඩක් තරුණ අයට ඉතාලි කතා කරගන්න පුළුවන්. මම කලින් හිටියේ ඉතින් මේ ෂොප් එකට ඇවිල්ලා ඒසියම් shopping කරන්න පුළුවන්. ඉතාලි දැනගන්න ඕනෙම නැහැ. මෙතන ගොඩක් ඉන්න ස්ටාෆ් එකයි ඉංග්‍රීසි තේරෙනවා. ඉතාලිය ගොඩක් තැන්වල සාමාන්‍යයෙන් තරුණ අයට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ටිකක් වයස අය තමයි ඉංග්‍රීසි දැනුමෙන් අඩුයි. ඒ නිසා යාලා ටිකක් ඉංග්‍රීසි කතා කරන කෙනෙක් එක්කත් අමුතු විදිහට තමයි ගනුදෙනු කරන්නේ. වෙනට තරුණ අය ගොඩක් ඉංග්‍රීසි කතා කරන්න ආසයි. ඉතින් සාමාන්‍යයෙන් පියස්ස දිදුමෝ මේ දුමු පල්ලි අවට මිලාන් එකේ සාමාන්‍යයෙන් හාට් එක වගේ මේ හරි සෙන්ටර් එක වගේ. ඉතින් මේ පැත්ත ගොඩක් ටූරිස්ට් ඇට්‍රැක්ෂන් එක තියෙන පැත්තක් නිසා ගොඩක් මේ පැත්තේ ඉන්න ෂොප් වල ඉන්න පවා ගොඩක් අයට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලටත් ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා හරිද මේ ඉතාලියට ආපු කෙනෙක් නම් සාමාන්‍ය ළඟපත තියෙන ෂොප් වලට ගිහිල්ලා බලද්දී ඇඳුම් වල ගණනුත් එක්ක පුදුමයට පත් වෙනවා ඇති. ඒ වුණාට මේ වගේ තැනකට ආවොත් ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන්
වටින ගානකට තමන්ට ගැලපෙන ඇඳුමක් කරලා අරගන්න. මේ අපි ඉන්නේ දැන් ගෙන්ස් සෙක්ෂන් එකේ උඩ තියෙන ලේඩීස් සෙක්ෂන් එක. එතනවලට බලාගන්න පුළුවන් සැන්ඩල්ස්, ෂූස් වගේ තියෙනවා. ඉතින් සාමාන්‍ය කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් ඩිසයින්ස් ගොඩක් තියෙනවා තෝරගන්න. මම ඉතින් අර මේ කියස්සේදී දූම කියන්නේ ඉතින් දූම වල තියෙන ප්‍රී මාකට් ගොඩක් අය එනවා වැඩි නිසා ගොඩක් මේ මෙතන ගොඩක් තෝරගන්න ගොඩක් ඩිසයින්ස් අඩුයි. ඉතින් ගොඩක් තේරිලා ගිහිල්ලා හැම ඉතින් ඒකට සාමාන්‍යයෙන් මිලානෝ වලින් ටිකක් ඈතට වෙන්න ටිකක් ලොකු shopping centers තියෙනවා. ඒ වගේ ප්‍රීමාර්ට් වලට වගේ ඔයාලා ගියොත් ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයාලා කැමති ඩිසයින් එකක් තෝරගන්න. ඒ වගේම මේ travel bags ඕනනම් ඒවා ඔයාලට ගේමින් හිටිය travel bags වගේ ඔයාලා ලංකාවට යනකොට යන කෙනෙක්ට අරන් යන travel bag එකක් ඕනොත් bags වර්ග පවා මෙතන තියෙනවා. pillows, pillow case වගේ ගොඩක් දේවල් තියෙනවා. ඔයාලට බලලා ඉවිල්ලා තෝරලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා කැප්ස් වර්ග. wallets, body bags, ये वाली